මම යාට චිකන් එක ලෙග් එකක් තනියම අතින් කන්න පුරුදු කරන්න ඕන අද තමයි දුන්නේ. හිතුවටත් වඩා හොඳට එයා එක එන්ජොයි කරනවා. දැන් මේ භාගයක්ම කාලා ඉවරයි. මේ ඔයාලට ටක් ගාලා මට වීඩියෝ එකක් ගේන්න හිතුණා අම්මලාට. මේ ඉතින් බය වෙන්න එපා. ඔයාගේ පුංචි පැටියාගේ ඔන්න අපේ පුංචි පැටියා කනවා. දැක්කද චිකන් කෑල්ල? ආව්. රසයිද පුතා? උඩ දත් දෙකයි ඔන්න පේනවද? උඩ දත් දෙකයි යට දත් දෙකයි තියෙනවා නම් චිකන් කෑල්ලක් ඔය වගේ චිකන් කකුලක් දෙන්න බය වෙන්න එපා. එයාලා ඒ දත් දෙකෙන් අපල කනවා. ඉතින් මේකට කහ කුඩු ටිකකුයි අවුරුද්දට වැඩි නම් ලුණු චූටක් විතර දාලා හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් ගොඩක් කරාට අම්මලා බයයි තනියම පුංචි පෙටේට අතට කෑම දෙන්න නෑ. යාළුවට දෙන්න. යාළුවා පුරුදු වෙනවා. ළඟින් ඉඳන් බලාගෙන ඉන්න ඉර කරගන්නවද නැද්ද කියලා හිතාම ප්‍රවසමට මේ ළඟ ඉඳන් කැම ටික දීලා බලන්න. අපේ පැටියා නම් මාස 8 ඉඳන් ෆින්ගර් ෆෘට් වලට පුරුදු වුණා. එයා දැන් ටික ටික තනියම කන්න පුරුදුයි. ඉතින් මේ අද තමයි මම පළවෙනි වතාවට එයාට මේ චිකන් කකුලක් අතට දුන්නේ. ඔන්න ඒක එයා තනියම කනවා. ඉතින් ඔයාගේ පුංචි පැටියට අවුරුද්දට වඩා වැඩි නම් බය වෙන්න එපා. එයාලා ඉතාමත් ලස්සනට ප්‍රවේශමට කනවා. ඉතින් චුට්ටු මාස 8 ඉඳන්ම ෆින්ගර් ෆෘට් වලට පුරුදු කරගන්න. ඊට පස්සේ මේ විදිහට ලොකු කැබලි සහිත ආහාර එයාලට දෙන්න පුළුවන්. ස්තුතියි වීඩියෝ එක ඉවරකම් බලපු ඔයාලා හැමෝටම thank you